ශ්‍රී ලංකන් එයාලයින්ස් එයාලගේ මේ දවස්වල තියෙන ෆ්ලයිට් ඔපරේෂන්ස් ඔෆිසර් හෙවත් ගුවන් මෙහෙයුම් නිලධාරී තනතුරු සඳහා බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. රැකියා විස්තරයට අනුව ෆ්ලයිට් ඔපරේෂන් නිලධාරී අනුකූලතා අධීක්ෂණ නිලධාරියා යටතේ ෆ්ලයිට් ඔපරේෂන් කළමනාකරු අනුකූලතා අධීක්ෂක නිලධාරියාට වගකිව යුතු අතර ෆ්ලයිට් ඔපරේෂන්ස් අංශයේ අංශ වැඩ ක්‍රියාපටිපාටි අත්පොත් සහ අංශලේඛන අභිරුචිකරණය කිරීමට සහ නඩත්තු කිරීමට බලය පවරනු ලැබේ. අවසන් කරන ලද ආරක්ෂණ අවදානම් තක්සේරු කිරීම සහ වෙනස් වීම් කළමනාකරණයට අදාළ දත්ත හා පාලන ලේඛන නඩත්තු කිරීම වාර්තා තබා ගැනීම සහ සමාගමේ ආරක්ෂණ කළමනාකරණ පද්ධතියට දත්ත ඇතුළත් කිරීම සිදු කිරීමට ෆ්ලයිට් ඔපරේෂන් නිලධාරියාට බලය පවරනු ඇත. අයිදුම් කිරීමේදී ප්‍රධාන වගකීම් වශයෙන් ෆ්ලයිට් ඔපරේෂන්ස් අංශය තුළ පාලන ලේඛන කාලෝචිත නිවැරදි හා කාර්යක්ෂමව සකස් කිරීම සහතික කිරීම වගේම ෆ්ලයිට් ඔපරේෂන්ස් ලේඛන පුස්තකාලයේ පවත්වාගෙන යනු ලබන ඉලෙක්ට්‍රොනික සහ දෘඩ පිටපත් ලේඛන දෙකෙහිම අංකනය කිරීම, වර්ග කිරීම, ගොනු කිරීම, ගබඩා කිරීම සහ ලබා ගැනීම කළමනාකරණය කළ යුතුය. අයදුම් කිරීමේදී අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් වශයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එකවර විෂයන් 6ක් සමත් වී තිබීම සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළුව සම්මාන සාමාර්ථ 4ක් තිබීම සහ වසර 2ක පළපුරුද්දක් ලබා තිබීම හෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එකවර සමත් වීම 6ක් සහ ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථ තිබීම සහ පූර්ණ හෝ අර්ධ වෘත්තීය සුදුසුකමක් සමග වසර 2ක සේවා පළපුරුද්දක් තියෙන්න ඕනේ. අයදුම් කිරීමේදී අනිකුත් සුදුසුකම් වශයෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. අයදුම් කිරීමේදී වයස් සීමාව වශයෙන් අයදුම් කිරීමට ඇති අවසාන දිනට වයස අවුරුදු 30 නොඉක්ම විය යුතුය. ඉතින් මේ රැකියා පුරප්පාඩුව සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම් දෙසැම්බර් මාස 7 වන දින හෝ ඊට පෙර අයදුම් කරන්න. ඒ වගේම මේ රැකියා පුරප්පාඩුව සඳහා වැඩිදුර විස්තර දැන ගැනීමට දැන්ම findit.lk වෙබ්සයිට් එකේ jobs කැටගරි එකට විසිට. මේ වගේ තවත් job vacancies ගැන දැනගන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.